ආයුබෝවන්. ඔන්න අද අරගෙන ආවේ ඔයාලා ගෙදරට රසම රස අඹ කරි එකක් හදන හැටි. අඹ කිරි 3ක් මං ගත්තා. මේ අඹ කිරි 3 මං පොඩි කෑලි වලට මෙන්න මේ විදිහට කපා ගත්තා. සාමාන්‍ය ප්‍රමාණයේ පුංචි කෑලි තමයි මම අරගත්තේ. ඊට පස්සේ මම මේ අඹ කෑලි වලට මිරිස් කුඩු තේ හැඳ ටිකක් රස අනුව ලුණු දාලා මෙන්න මේ විදිහට කලවම් කරගෙන පැත්තකින් තියාගත්තා. ඔන්න ඊට පස්සේ මම කෙරුවේ තෙල් ටිකක් ලිපේ තියලා මේ තෙල් ටිකටත් මම දාගත්තා මිරිස් කුඩු තේ හැඳි 2ක්. ගම්මිරිස් කුඩු කහ කළු කුඩු මම මේ ටික දාගත්තා තේ හැඳි භාගෙ ගානේ. හැබැයි මං ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ලුණුත් දාගත්තා රස අනුව. ටික වෙලාවක් මේක ලිපේ තියලා ඊට පස්සේ මම මේකට අර කලවම් කරගත්තු අඹ කෑලි ටික මෙන්න මේ විදිහට දාගෙන ඒකටම දාගත්ත කුරුඳු පොතු කෑල්ලක්, කරදමුංග ඇටයක්, කරාබු ඇටයක් දාලා හොඳට කලවම් කරලා විනාඩි 3-4ක් තියලා අර අඹ ටික තිබ්බ භාජනේ හොදලා අඹ කෑලි ටික වැහෙන්න ඒ වතුර ටිකත් මෙන්න මේ විදිහට දාගත්තා. වතුර ටික හැඳගෙන එනකොට මම සීනි මේස හැඳ 3ක් දාගත්තා චුට්ටක් පැණි රහත් වෙන්න. ඉතින් ඔන්න හදලා ඉවරයි. රස කොහොමද කියලා හදලා බලලා අපිටත් කියන්න. ගිහින් එන්නම්.